මට මේ අද මාතෘකාව තෝරගන්න මූලිකම හේතුවක් වුණේ සංජය කරපු විඩියෝ එක ඊලර්නින් එකේ. ඒකේ කතා කරා ඩනින් කෘග ෆෙක්ට් එකයි තව රම්ස්ෆිල්ඩ් මෙට්‍රික්ස් එකයි. දැන් මේ බ්‍රේන් රොට් කියන එක වෙන්නේ දැන් අපිට මට වුණත් බලපාලා තියෙනවා මේක. මේක හරියට දැනගන්න එක අපිට ගොඩක් වටිනවා මේ ඒ තත්ත්වයට පත් නොවී ඉන්න. හරි. සාමාන්‍යයෙන් බ්‍රේන් රොට් කියන එකෙන් අපිට හැඟෙන්නෙම වචනෙන්ම කියවෙනවා නම් මොලේ කුණු වෙලා කියන එක. ඉතින් ගොඩක් අයගේ දැන් එහෙම වෙලා තියෙනවා මේ ඩිජිටල් ස්ක්‍රීන් එක නිසා. එතකොට අපි දැන් මේකේ තියෙන විදිහට ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් එකේදී අපි කතා කරන්නේ අපි මුලදී දන්නේ නැති සබ්ජෙක්ට් එකක් පොඩ්ඩක් දැනගත්තාම අපි හොඳටම දන්නවා කියලා දැනගෙන මෙන්න මේ ප්‍රස්ථාරයට සම්බන්ධව. මේකට මූලිකම හේතුව මට තේරෙන විදිහට මෙන්න මේ නෝන් අන්නෝන් මේට්‍රික්ස් එක. මේක කිව්වේ ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් මහත්මයා. එතකොට මේකේ මේ අන්නෝන් අන්නෝන්ස් ගැන නොදන්නාකම තමයි මේකට මූලිකම හේතුව වෙන්නේ. මොකද එහෙම දෙයක් එයාලට පේනවා නම් දන්නේ නැති දේවල් ගොඩාක් තියෙනවා කියලා මෙන්න මේ ප්ලැටෝ එකේ මෙන්න මේ විදිහට පීක් එකක් එන්නේ නැතුව අපිට මුලින්දලම ඒක කන්ට්‍රෝල් කරලා අපිට ඉගෙන ගන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ බ්‍රේන් රොට් කියන එකේ කොටස් 13ක්. මේ දේවල් අපිට වෙලා තියෙන්නේ මේ AI විතරක් නෙවෙයි ඩිජිටල් ඒ කියන්නේ ඩිජිටල් අවකාශයත් එක්ක අපි ගනුදෙනු කරද්දී සිද්ධ වෙන දේවල්. එතකොට මේවා අපි අවබෝධයෙන් බලපුහම අපිට මෙච්චර කල් වෙලා තිබ්බ දේවල් තේරුම් යනවා. අපි බලමු එකින් එක. හරි. කොග්නිටිව් ඇට්‍රිබියුට්ස් කියලා කියන්නේ බුද්ධිමය කරුණු. අපිට කොන්ස්ටන්ට් අර්ජ් ටු ස්විච් ටාස්ක්ස් හැම වෙලේම අපිට මේ ටාස්ක් එකකින් තව එකකට මාරු වෙන්න හිතෙනවා. මේක ඇත්තටම බලපාලා තියෙනවා සාමාන්‍යයෙන් අපිට දැන් එක දෙයක් දිහා බලාගෙන ඒ කියන්නේ කොන්සන්ට්‍රේට් කරන්න පුළුවන් තත්පර 47කට අඩු වෙලා තියෙනවා. මේකත් එක්කම තව දෙයක් අපි දකින දෙයක් තමයි අර ස්ක්‍රෝලිං. එතකොට යමක් යූසර්ව මාකටිං කට්ටිය දන්න හොඳටම මේක. යූසර්ව අල්ලගන්න නම් පළවෙනි තත්පර 8 ඇතුළත එයාලට දෙන්න ඕනේ පොඩි ඩොපමින් ඩෝස් එකක්. අන්න ඒක තමයි ඒ තත්පර 8 කතාව. මේක තියෙන්නේ අපි එහෙම බලපෑමක් නැතුව අපි එක ටාස්ක් එකක් කරගෙන යද්දි ඒකට අපිට අවධානය දෙන්න පුළුවන් තත්පර 47ක් තමයි දැනට රිසර්ච් වලින් හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ෂැලෝ ප්‍රොසෙසිං. මතු පිටින් විතරයි බලන්නේ. ප්‍රධාන පුවත් සිරස්තල විෂය කරුණු ගැඹුරින් විශ්ලේෂණය කරන්නෙම නැහැ. මොකද දැන් මේ යුගයේ තියෙන්නේ මේ ඉන්ෆර්මේෂන් ඕවර්ලෝඩ්. ඒක ගැන අපි මම තව පැහැදිලි කරන්නම්. ඊළඟට තියෙන්නේ ඩොපමින් සීකින් කන්සම්ප්ෂන්. හැම වෙලේම ඩොපමින් ඒ කියන්නේ රිවෝඩ් හෝමෝන් එක දෙන ඒවා විතරයි අපි බලන්නේ. මේකට කෙටි කාලින වින්දනයක් ලබා දෙන ඒවා විතරයි. ඒක හින්දම තමයි මම අර කියපු තප්පර 8 කතාවත් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා reduced cognitive endurance මානසික ශක්තිය හීන වීම. මේකෙන් වෙන්නේ අර අපි දැන් අර කෙටි කාලිනව ඒවට මතු පිටින් පමණක් බලන නිසා අපි ගොඩක් ගැඹුරට වෙහෙස කර දේවල් බලන්න අකමැති වෙනවා. ඒක හින්දා තමයි මේ දීර්ඝ ලිපි සහ මේ වැඩ අතපසු වෙන ඒවා වගේ දේවල් වෙන්නේ. මොකද අපේ බ්‍රේන් එක ට්‍රේන් වෙලා නැහැ. ඒ කියන්නේ අපේ තිබුණ ඒ හැකියාවල් අඩු වෙලා යනවා මෙන්න මේ බ්‍රේන් රොට් කියන එකේදී මෙන්න මේ තත්ත්වවලදී. ඊට පස්සේ illusion of knowledge දැනුම පිළිබඳ මුලාව. මේකෙදී යමක් දුටු පමණින් ඒ තේරුම් ගත්තා යයි සිතීම. මේකත් අපි හිතන්නේ හරි අපි හිතමු බ්‍රේන් රොට් කියන එක ගමු. එතකොට මේ බ්‍රේන් එක කුණු වෙනවා. එච්චරයි. හැබැයි මේ කරුණු 13 දිහා බලලා ඒක තේරුම් ගන්නවා කියන එක තේරෙන්නේ නැහැ. අන්න ඒක තමයි අපි ගොඩක් දේවල් මේ ගැඹුරින් බලන්නේ නැති එක නිසා අපිට ගොඩක් මිස් වෙනවා. ඊට පස්සේ තියෙනවා fragmented thinking.
තොරතුරු රාශියක් තිබුණත් ඒවා එකිනෙකට සම්බන්ධ කර ක්‍රමානුකූලව සිතීමට නොහැකි වීම. මේක මටත් ගොඩක් ඒ කියන්නේ තේරිලා තියෙනවා. අපි ඉස්සර එක සිස්ටම් එකක් ට්‍රබල් ෂූට් කරනකොට ඒක ඇතුලේ එක එක සිස්ටම් ඇතුලේ ලොග්ස් අරගෙන අපි කනෙක්ට් කරලා බලනවා. දැන් එහෙම කරන්න අර අකමැත්තක් සහ මේ හිතෙන්නේ නැති ගතියක්. එතකොට ඒ කෝරිලේට් කරන ඒවා ඇත්තටම අපි මග අරිනවා. අ ඊට පස්සේ අපහසුතා ඉවසා ගත නොහැකි වීම. මේකෙදි අපිට කතා කරන්න පුළුවන් පළවෙනි එක තමයි මේ අපි ඔය ෆෝම්ස් ෆිල් කරන්න එන්නේ. අන්න ඒවා හරි අකමැතිනේ. ඒ පිටුවක් දෙකක් කියවන එක සහ ඒවා කියවලා ෆෝම් එකක් ෆිල් කරනවා කියන එක හරිම බරක් අමාරු දෙයක් විදිහට දැන් මට තේරෙන වෙලාවකට. එතකොට ඒක එකක්. ඊට පස්සේ පැසිව් ඩිපෙන්ඩන්සි. තමා විසින් සිතා බැලීමට පෙර පිළිතුරු ලබා ගැනීමට AI වැනි මෙවලම් මත යැපීම. කිසිම දෙයක් කියවන්නේ බලන්නේ නැතුව AIට දීලා ඒක කොපි පේස්ට් කරන එක. මං හිතන්නේ මං ඒක ඊට වැඩි කියන්න ඕනේ නැහැ. ඔක්කොටම තේරෙනවා ඇති. ඊට පස්සේ මතකයේ දුර්වල වීම. විශාල තොරතුරු ප්‍රමාණයක් කියෙව්වත් පසුදින ඒවා මතකයේ නොතිබීම. මේකත් මට නම් ගොඩක් වෙලාවට ඇත්ත දෙයක්. ඊට පස්සේ කන්ටෙන්ට් රෙප්ලිකේෂන් බිහේවියර්. මෙන්න මේක. අපි වැඩිදුර හිතන්නේ නැතුව සමහර දේවල් අනිත් අය කරන දේ බලලා ෂෙයා කරනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අර සංජය දාපු පෝස්ට් එක තියෙන්නේ මේ ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් එක ගැන. අන්නේ ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් එක ගැන ඊට පස්සේ මං කීපයක්ම දැක්කා ඒ වගේ ඒකේ අර උඩින් මතු පිටින් ඕන දේවල් ටික විතරක් කරලා තියෙන පෝස්ට්. එතකොට ඒක අපි වැඩි හිතන්නේ නැතුව අවධානය ලබා ගැනීම පිණිස ඒ වගේ දේවලුත් කරනවා. ඊට පස්සේ මේක තමයි AI era එකේ AI නිසා වෙච්ච අ වෙච්ච දේවල් සහ ආවේනික ලක්ෂණ. පළවෙනි එක තමයි prompt collecting versus skill building. මේකෙදී මං හිතන්නේ ඔයාලට පහසුවෙන් පේනවා ඇති. මේ තාක්ෂණ ඉගෙන ගන්නව වෙනුවට වැඩ පහසු කරගන්නා prompts පමණක් රැස් කිරීම. ඒක තමයි දැනුම කියලා අපේ ඔළුවට අදහසක් ඇවිල්ලා තියෙනවා සමහර දේවල් බලපුවම. ඊට පස්සේ නිතර මෙවලම් මාරු කිරීම. මේකට මට නම් ගොඩාක් තියෙනවා. පවතින ක්‍රමවේදය ප්‍රගුණ නොකර නිතර අලුත් මේ AI මෙවලම් හඹා යෑම. මේකේ ප්‍රශ්න දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම මේ වෙලාවේ AI මේක හරිම මේ කලබල කාලයක්. එතකොට මේකේ හරි සෙටල් වෙනකන් ඉන්න බෑ. මොකද ඒක ඉස්සරහා ළඟදී සෙටල් වෙන පාටකුත් නැහැ. ඒක හින්දා දැන් ඒ කියන්නේ වැඩි හිතන්නේ නැතුවම මට සමහර ඒවා කම්පෙයාර් කරන්න හිතෙනවා. Claude ඊට පස්සේ Codex ඊට පස්සේ DeepSeek Kimi වගේ ඒවා. එතකොට මේ සමහරට මට අවශ්‍ය දේ නෙවෙයි. ඒ වුණාට ගොඩාක් ඒවා කම්පෙයාර් කර බලනවා මට කිසිම ප්‍රයෝජනයකුත් නැති දේවල්. අන්න ඒවත් මේ අවබෝධයෙන් ඒවා දිහා බලපුවම අපිට ඒකට විනාශ වෙන කාලය සෑහෙන අඩු කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ output addiction. මේකත් ගොඩක්ම මේ මම දැකලා තියෙන දෙයක් තමයි measuring success by the volume of content not the impact or quality. අපි ගොඩාක් වෙලාවට දකින අර හැලී දීලා තියෙනවා AI එක අරගෙන කොපි පේස්ට් කරනවා. හැබැයි අපිට මන් දන්නේ ඒක කොහෙන් එනවද කියලා ඒ ලෙටර් එකක් හරි ආටිකල් එක හරි ගොඩාක් දිග නම් ඒක හොඳයි කියලා අදහසක් තියෙන එක. ඒක හැමම නෙවෙයි හැම වෙලේම. හරි. ඊට පස්සේ ඔබේ බුද්ධිය නැවත අවදි කර ගැනීමට නම් මේ ගැන දැනුවත් විය යුතුයි. තාක්ෂණය භාවිතා කළ යුත්තේ ඔබේ සිතීමට රුකුලක් ලෙස මිස ඒ අකර්මණ්‍ය කිරීමට නොවේ. මෙන්න මේක තමයි මම ඔය බ්‍රේන් රොට් කියන එක ගැන ගොඩක්ම මට කියන්න අවශ්‍ය වෙලා තිබුණේ. මටත් මේක කියෙව්වහම ගොඩාක් දේවල් අර එක පාටම පත්තු වුණා මේක තමයි මේ වෙලා තියෙන්නේ කියලා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.